මේ නගරෙට මේ තරම් දෙයක් කරන්න පුළුවන්ද? මුලින්ම අපි දෙන්න හම්බ වුණේ මේ නගරෙදී. ඒ හමුවීම හරීම ප්‍රේමණීය සිද්ධියක්, දවසක්, තැනක් විදිහට මගේ මතකේ ලියවිලා තියෙනවා. පළමු හමුවීම නුපුරුදු හමුවීමක් වුණත් හරීම පුරුදු හැඟීමක් මට ඔයා ගැන දැනුනේ. මන් දන්නේ නෑ ඒ ඇයි කියලා. එදා මට හිතුනේම අපි දෙන්න කවදාකම හරි කොහේදීම හරි මීට කලින් හම්බ වෙලා තියෙන්නේ නැති කියලා. එක දවසකදී අපි දෙන්නව ප්‍රේමණීය විදිහට මුණගස්සපු මේ නගරෙම තවත් දවසකදී අපි දෙන්නට වෙන් වෙන්නත් ඉඩ දෙනවනේ. එහෙම කරලත් ඒ නගරෙට පුළුවන් වෙනද වගේම ඉන්න. හරි පුදුමයි. ඔයයි මායි නෑ කියලා වෙනසක් නෑ. අපි දෙන්න එදා ආව කිය අර බෝධිය මතකයිද ඔයාට? ඒ බෝධියේ තාමත් දළු සිලිසිලි ගාලා හෙලවෙනවා. අර උඩට යන පාරේ තිබ්බ නාගස්වල ලාරෝස පාටින් දළු දාලා හරි ලස්සනයි. අපි දැක්ක ගඟ තාමත් ගල්වල හැපි හැපි ඒ විදිහටම ගලාගෙන යනවා. අපි ඈතින් දැක්ක කඳු පන්තිය මතකයිද? තාමත් මෙතෙන්ට ඒ විදිහටම ඒක පේනවා. නගරය ඒ විදිහටම තිබ්බ අපි දෙන්නගේ ජීවිත කොච්චර වෙනස් වෙලාද? එදා ඔයාගේ අතේ වෙලිලා ගිය මම අද වෙන කෙනෙක් එක්ක යනවා ඒ පාරෙම. මගේ චූටි පුතත් මගේ අතේ එල්ලලා යනවා. ඒ දෙන්නත් එක්ක මමත් මතක මාවතේ ඇවිදගෙන යනවා. එහෙම ඇවිදගෙන යද්දි මට හිතෙන්නෙම එදා හීන මාලිකාමවමින් ඔයත් එක්ක ඇවිදලා ගිය අතීතය විතරක් නෙමෙයි, මගේ මුළු ජීවිතයම හීනයක් විතරමයි කියලා. මතක මාවතේදී ආයෙමත් අපි මුණ ගැහෙන්න, මතක් කරලා අපිව ෆලෝ කරන්න.